කට්ටිය මට කමෙන්ට්ස් දාලා තිබ්බා ඩෙඩ් ලිෆ්ට් එක කරලා ඒගොල්ලන්ගේ කොන්ද ගිහිල්ලා තියෙනවා කියලා. මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. අනිවාර්යෙන්ම හරි ටෙක්නික් එක මම ඔයාලට කියලා දෙන්නම්. මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ කොහොමද අපි හරියට ඩෙඩ් ලිෆ්ට් එක පර්ෆෝම් කරන්න කියලා. ඉතින් ඒකට මට මගේ ට්‍රේනර් බුද්ධිකත් ඉන්නවා. ඉතින් මේකදී අපි ඉස්සෙල්ලාම ෆීට් එක අපි තියාගන්න පොසිෂන් එකක් තියෙනවා. ඒ ෆීට් එක තියාගන්න පොසිෂන් එක මම දැන් ඔයාලට පෙන්වන්නම්. middle of the bar කියන්නේ බාර් එක මැදට තමයි මේ ෆීට් දෙක අනිවාර්යෙන් එන්න ඕන. ඒ වගේම විත් එක තමයි මේ කකුල් දෙකේ ඔයාලගේ ෆීට් දෙකේ ඔයාලගේ ඒ කියන්නේ ප්‍රමාණය පළල් කරන ප්‍රමාණය විත් එක ඔයාලගේ මේ හිප් එක තියෙන්නේ මෙන්න මේ හිප් එකේ ප්‍රමාණයට තමයි අපි හැම වෙලේම ෆීට් දෙක තියාගන්නේ. වැඩි ඈඩ් කරන්නෙත් නැහැ ලං කරන්නෙත් නැහැ. එතකොට වේරියේෂන් එක වෙනස් වෙනවා. වයිට් කරොත් සහ ලං කරොත්. එතකොට හරි කරෙක්ට් පර්ෆෝම් එක තමයි ඩෙඩ් ලිෆ්ට් කරනකොට හරියටම හිප් එකේ විත් එකට තමයි අපි ෆීට් දෙක තියාගන්නේ. රයිට්. ඊට පස්සේ අපි ග්‍රැබ් කරන්නේ. ඒ කියන්නේ ග්‍රිප් එක අපි ගන්න ඕන බාර් එකේ. අපි ග්‍රිප් එක ගමු. මෙන්න මේ විදිහට ග්‍රිප් එක ගන්න ඕන. හොඳට මතක තියාගන්න මේ ග්‍රිප් එක ගන්නේ මෙන්න මේ ඔයාලගේ අවුට්සයිඩ් ලෙග්ස් වල. ඒ කියන්නේ ඔයාලගේ මේ කකුල් දෙකෙන් එළියේ තමයි මේ ෂින් එකට පිටින් තමයි ඔයාලගේ ග්‍රිප් එක එන්න ඕන. එතකොට මේක ඔයාලට මේ ග්‍රිප් එක ඔයාලට ඕවර්හෑන්ඩ් අල්ලන්නත් පුළුවන්. ඒ වගේම මික්ස් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ හුක් එක කරන්නත් පුළුවන්. ඒ වගේම ඕවර්හෑන්ඩ් එක අතක් කරන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඕන දෙකම හුක් කරන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට. right okay. එතකොට මම යෝජනා කරන්නේ right overhand කරන්න. yes this is the perfect movement. ඉතින් මේක තමයි හොඳම සේෆ්ටිම ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයාලගේ ෆේවරේෂන් එකත් එක්ක. right මම ඔයාලට යෝජනා කරන්නේ මෙන්න මේ විදිහට overhand grip එක. ඊට පස්සේ අපි මෙන්න මේ බාර් එක හොඳට මතක තියාගන්න මේ බාර් එක right තියෙන්න ඕන ඔයාලගේ ෂින් එක එක්ක ළඟට වෙන්න තමයි තියෙන්න ඕන. මෙහෙම වයිට් කරන්නේ නැහැ. කොයිම වෙලාවකවත් ඩෙඩ් ලිෆ්ට් කරනකොට මෙන්න මේ විදිහට ළඟට අරගෙන තමයි මේ ෂින් එක ළඟ තමයි මේ බාර් එක තියෙන්න ඕන. ඊට පස්සේ ෂෝල්ඩර්ස් දෙක ඔයාලගේ ෂෝල්ඩර්ස් හැම වෙලේම ඩවුන් උස්සන්න බෑ. ඒතකොට ඩවුන් තමයි තියෙන්න ඕන. රිලැක්ස් right and the back movement එක හොඳට මතක තියාගන්න. මේ බෑක් එක නියුට්‍රල් තියෙන්න ඕන. ඒ කියන්නේ රවුන්ඩ් කරන් මෙන්න මේ විදිහට තියෙන්න බෑ. හැම වෙලේම බෑක් එක මෙන්න මේ වගේ ස්ට්‍රේට් හැම වෙලේම ස්ට්‍රේට් තියෙන්න ඕන. පොළොවට සමාන්තරව හැම වෙලේම තියෙන්න ඕන ස්ට්‍රේට්. එතකොට තමයි කරෙක්ට් ෆෝම් එකක් අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි දැන් බාර් එක අපි පර්ෆෝම් කරන්න යන්නේ ඩෙඩ් ලිෆ්ට් එක. right හැම වෙලේම ස්ටෙඩි වෙන්න ඕන. මේ glutes tight කරන්න. right and the shoulders down and together hip එකයි shoulders උයි අපි දෙකම එකට ටයිට් කරගෙන තමයි අපි මේක ෆුල් කරන්න ඕන. right yes and remember තව දෙයක් මතක තියාගන්න. ඔයාලගේ glutes tight කරනවා, hamstring tight කරනවා, right ඔයාලගේ back එක ටයිට් කරනවා. හැබැයි මෙන්න මේ විදිහට lean back වෙන්න එපා. ඒක මේ incorrect form එකක්. right injury එන්න බලනවා ගොඩක්. ඒ නිසා හැම වෙලේම මෙන්න මේ විදිහට glutes tight කරනවා, hamstring tight කරනවා, back එක lower back එක
ටයිට් කරනවා. that's it. එතනින් එහාට lean back වෙන්න එපා මොනම වෙලාවකවත්. ඒක incorrect form එක. right. down වෙන්න. මෙන්න මේ විදිහට down යනකොටත් හැම වෙලේම මේ back එක ඔයාලගේ straight තියෙන්න ඕන. right. තව එක දෙයක් මම ඔයාලට කියලා දෙන්නම්. right. okay. again up. right. okay. good. now when you go down or down with the අනිවාර්යෙන් මෙන්න මේ පාස් ඔයාගේ බාර් එක මේ knee එකෙන් පල්ලයට පාස් වෙනකොට අනිවාර්යෙන්ම මේ knee එක bend කරන්න ඕන. right. ගොඩාක් bend කරන්නේ අපි slightly bend කරන්නේ. ගොඩාක් bend කරොත් ඔයාලගේ form එක සම්පූර්ණයෙන්ම unbalance වෙනවා. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන්ම පාස් කරනකොට බා එක again up. yes. now come down. yes. මෙන්න මෙතනින් මේ ධන හිසෙන් පල්ලහැට එනකොට තමයි අපි හැම වෙලේම බාර් එක පල්ලහැට එනකොට තමයි අපි හැම වෙලේම මේ knee එක bend කරන්නේ. right. එතකොට තමයි ඔයාලට correct form එකක් ගන්න පුළුවන්. right. හැම වෙලේම බාර් එකයි shin එකයි හැම වෙලේම මේ shin එක ළඟ තමයි බාර් එක තියෙන්න ඕන. ඒක හොඳට මතක තියාගන්න. right. again මේ shin එක ළඟින්ම තමයි මෙන්න මේ thighs දෙකත් එක තමයි බාර් එක තියෙන්න ඕන. අන්න එතකොට තමයි අපිට හරි අනිවාර්යයෙන්ම හොඳ correct form එකකට හරි dead lift එකකට යන්න පුළුවන්. right. ඉතින් අපි next video එකකිනුත් අපි හම්බෙමු මෙන්න මේ වගේ ඔයාලට correct techniques ඔයාලට අපි කියලා දෙන්නම් tips exercise tips ඒ වගේම workout tips මේ හැම දෙයක්ම අපි ඔයාලට කියලා දෙනවා. මගේ next video එකත් ඔයාලට බලන්න පුළුවන්. අනිවාර්යෙන්ම comment එකක් දාගෙන යන්න ඔයාලට අවශ්‍ය කරන මොනවද ඔයාලගේ ප්‍රශ්න ඔයාලා අතර තියෙන. ඉතින් ඒකට මම හරි ලේසි මට උත්තර දෙන්න. right. එහෙනම් අපි next video එකෙන් හම්බෙමු. මම ලූෂන් පුෂ්පරාජ්.